Hello everyone, welcome back to Monmingo Home. ඉතින් කොහොමද ඔයාලට මේ දවස් ටිකේ වහිනෝ ඉවරයක් නෑනේ. ගොඩ කාලෙකින් තමයි මම මෙහෙම YouTube වීඩියෝ එකකුත් ගේන්නේ. ටිකක් වැස්ස හින්දා කම්මැලිකමකුත් තිබ්බා. ඔයාලට පේනවා ඇතිනේ අපේ බෙලා නම් හොඳටම නිදි. එයා මේ දවස් ටිකේ වැඩිපුරම කරන්නේ හැමතැනම නිදාගන්න එක තමයි. එයාට එළියට යන්නත් ඕනේ. හැබැයි වැස්ස නිසා එළියට යන්න එයා කම්මැලි. මේක නිසා ජනේලෙන් එළිය බලාගෙනම එයා නිදි. ඔයාලට පේනවා ඇතිනේ මම ඔක්කොම ප්ලාන්ට්ස් ටික මේ දවස් ටිකේ වහින නිසා එළියෙන් තිබ්බා. කාලෙකින්නේ වහින්නේ. ඉතින් මෙච්චර දවසක් මම ප්ලාන්ට්ස් ඔක්කොම ගේ ඇතුලේ තියාගෙන හිටියේ. මොකද ගිය දවස් ටිකේ රස්නේ වැඩි හින්දා මම ප්ලාන්ට්ස් එළියට දැම්මෙත් නැහැ. දැන් වැස්ස පටන් ගත්ත ගමන් ඔක්කොම ප්ලාන්ට්ස් ටික එළියට දැම්මා. ගේ ඇතුලේ දැන් කිසිම ප්ලාන්ට් එකක් නැහැ. ඒක හරි පාළුයි. හැබැයි කමක් නැහැ. මේ දවස් ටිකේ වැස්ස හොඳටම තියෙන නිසා එයාලටත් හොඳයිනේ. ඒක හින්දා මම එයාලව එළියෙන් තිබ්බා. මේක කරනකොට දැන් දවල් මට හිතුණා අද හවසට මොනවා හරි තේ වෙලාවට උණුවෙන් කන්න මොනවා හරි කෑමක් හදන්න. මං හදන්න යන්නේ හරිම ලේසියෙන් මං හදන මාගරිටා පීට්සා. ඔයාලට මුලින්ම කියන්න ඕන මේ රෙසිපි එක හරි රෙසිපි එක නෙමෙයි. මේක මමම හදාගත්තු රෙසිපි එකක්. ඒක නිසා මේක ගොඩක් තැන් වැරදි ඇති. හැබැයි මට මේකෙන් ඉක්මනටම මාගරිටා පීට්සා හදාගන්න පුළුවන්. ගෙදර හැදුවත් මේක ඇත්තටම රසයි. කන්න පුළුවන්. මම ඉන්ග්‍රීඩියන්ස් ටික වෙනම දාන්නම්. මෙහෙමයි මම හදන්නේ. සාමාන්‍යයෙන් පිටිකෝප්ප 2ක් අරගෙන ඒකට හොඳට ඊස්ට් මේස හැඳි 1/2ක් විතර කලවම් කරනවා. ඊට පස්සේ ඒකට හොට් වෝටර් කෝප් භාගයක් විතර දාලා හොඳට ඒක මික්ස් කරගන්නවා. සාමාන්‍යයෙන් අපි රොටි හදනවා වගේ හොඳට මික්ස් කරගන්න ඕනේ ඒක. මට අමතකුණා මේකට මම සාමාන්‍යයෙන් සීනි මේස හැන්දකුයි ලුණු චුට්ටකුයි දානවා. හොට් වෝටර් දාන කලින් මට ඒක දාන්න අමතකුණා. ඒත් ඉතින් මම ඒක දැන් දැම්මා. ඊට පස්සේ ඒක හොඳට අනාගන්න. හොඳට ඇනුවට පස්සේ මේ වගේ බෝලයක් වගේ හදාගෙන ඒකට ඔයිල් දාලා ටිකක් වෙලා වහලා තියන්න. මම පැය 2ක් විතර වහලා තිබ්බා. මේ වගේ හොඳ පිරිසිදු සර්වියට් එකකින් මම ඒක වහලා පැය 2ක් වෙන්න වගේ තිබ්බා. හොඳට ඊස්ට් ටික පිපිලා ඩෝ එක හැදෙන්න. මන් දන්නවා මේක වැරදි. හැබැයි මේ මං හදන විදිය ඉක්මනට හදන්න පුළුවන් විදිය. පැය 2ක් කියලා නැහැ. පැයක් වුණත් කමක් නැහැ. ටිකක් වෙලා මේක පිපෙන්න තියන්න. ඒ අතරේ මම හිතුවා ටොමැටෝ සෝස් එක හදාගන්න. ඒකට ඕනේ ටොමැටෝයි, ඔනියන්ස්ුයි, ගාලිකුයි. හරිම ලේසියි. මං ගත්තේ සාමාන්‍යයෙන් ටිකක් ලොකු සයිස් ටොමැටෝ නිසා මම ගෙඩි 4ක් වගේ තමයි ගත්තේ. ඊට පස්සේ ඒක හොඳට කපා ගන්න. ඒකත් එක්කම ඔනියන්ස්ුත් කපා ගන්න. ඒකත් එක්කම ගාලිකුත් කපා ගන්න. කියන්න ඕනේ මම ෆුඩ් කන්ටෙන්ට් කරන කෙනෙක් නෙමෙයි.
මම මේ හවස් වෙලාවේදී සාමාන්‍යයෙන් මම කරන දෙයක් තමයි මොනවා හරි පොඩි ස්නැක් එකක් හදනවා. සාමාන්‍යයෙන් මම මේ වැඩේ කරනවා හවසට. ඉතින් මට හිතුණා ඒක අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මාගරිටා පීට්සා කියන්නේ වෙජි පීට්සා එකක්නේ. ඉතින් ඒකට ගැලපෙන බඩු තමයි අද අපේ ගෙදර තිබ්බේ. චීසුයි ටොමැටෝයි තිබ්බ නිසා මට හිතුණා හවසට ස්නැක් එකක් විදියට මාගරිටා පීට්සා එකක් හදන්න. මේ විදියට ඒ තුනම පොඩියට කපා ගත්තා. ඊට පස්සේ අපි යමු සෝස් එක හදන්න. ඊට පස්සේ පෑන් එකට බටර් ටිකක් දාලා අනියන්සුයි ගාලිකුයි දාලා හොඳට මික්ස් කරන්න. ඒක ටිකක් වෙලා තිබ්බට පස්සේ ඒකට ඇඩ් කරන්න අපි කපාගත්තු ටොමැටෝ ටික. පස්සේ ඒක හොඳට රත් වෙන්න ටිකක් වෙලා තියලා තියන්න. ඒක හොඳට මික්ස් කරලා ඉවර වෙලා ටිකක් වෙලා තැම්බෙන්න වහලා තියන්න. මේ තියෙන්නේ මං එහෙම ටිකක් වෙලා වහලා තිබ්බට පස්සේ තැම්බුන විදිය. ඊට පස්සේ ඒකට වතුර ටිකක් දාන්න. ඒක තැම්බෙනකොට ඔයාලට පුළුවන් ඔයාලා කැමති ප්‍රමාණයක ලුණු ඇඩ් කරන්න, ගම්මිරිස් ඇඩ් කරන්න, සීනි ඇඩ් කරන්න. ඊට පස්සේ ගෙදර තියෙන ටොමැටෝ සෝස් චුට්ටකුත් ඇඩ් කරන්න. සෝස් එක හදලා ඉවරයි. දැන් තියෙන්නේ අපේ ඩෝ එක බලන්න. ඔයාලට පේනවා ඇති පෑ දෙකක් වගේ මන් තිබ්බේ ඩෝ එක හොඳටම ඇවිල්ලා තියෙනවා. මං හිතුවෙත් නෑ මේක එයි කියලා, මොකද මේ දවස් ටිකේ වැස්සනේ. හැබැයි හොඳට ඇවිල්ලා නම් තියෙනවා. ඊට පස්සේ ඒක හොඳට අනලා අපේ ට්‍රේ එකෙන් තියන්න. ඊට පස්සේ තියෙන්නේ අපි හදපු සෝස් එක. මේක බ්ලෙන්ඩ් කරලාම හරියටම ටොමැටෝ සෝස් එක වගේ තියෙනවා. හැබැයි මම මේක බ්ලෙන්ඩ් කරන්න ගියේ නෑ. මෙහෙමම ඇඩ් කරනවා කියලා හිතුවා. මොකද අර කෑලි ගතිය තියෙනවනේ. එතකොට ඒකත් අමුතු රසක් තියෙනවා. ඊට පස්සේ අපේ පීට්සා එකට, කියන්නේ පීට්සා ඩෝ එකට මේ සෝස් ටික දාන්න තමයි තියෙන්නේ. හරිම ලේසි. ඒක දැම්මට පස්සේ අපේ මොසරෙල්ලා චීස් ටිකත් ඇඩ් කරාම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මොසරෙල්ලා චීස්ම වෙන්න ඕනේ නෑ. කැමති චීස් එකක් ඔයාලා ගෙදර තියෙන එකක් ඇඩ් කරන්න. මම ටිකක් ලොකුවට දැම්මේ. එතකොට අර හොඳට චීසි ගතියට ඇදිලා එනවා. ඊට පස්සේ තියෙන්නේ oven එකට දාලා බේක් කරගන්න. විනාඩි 45ක් විතර මම oven එකට දාලා බේක් කරගත්තා. විනාඩි 40ක් 45ක් අතර වගේ තමයි මම මේක තිබ්බේ. මේ තියෙන්නේ පීට්සා එක. ස්ලයිසස් වලට කැපුවට පස්සේ මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. මේක තින් ක්‍රස්ට් විදියටත් ගන්න පුළුවන් ඔයාලට ඩෝ එක ටිකක් අඩුවෙන් දාලා. ඊට පස්සේ මම හස්බන්ඩ්ට මිල්ක් ටී එකකුයි මට ප්ලේන් ටී එකකුයි හැදුවා. ටී ටයිම්. හරි, අපේ ඊවිනින් ටී ටයිම් ස්නැක් එකත් රෙඩි. ටී එකත් රෙඩි. දැන් ඉතින් කන්නයි තියෙන්නේ. ඔයාලට තව good news එකකුත් කියන්න තියෙනවා අපේ මොන්මින්ගෝ හෝම් එකේ ගැන. ඉතින් මොන්මින්ගෝ හෝම් එකේ අලුත් අප්ඩේට් එකක් වෙන්න යන්නේ. මම ඒක ඔයාලට ඉස්සරහ වීඩියෝස් වලදී කියන්නම්. අපිව subscribe කරපු හැමෝටම මම thank you so much කියලා කියන්න කැමතියි. Thank you for watching everyone. Bye.